ආයිබෝවන් Window Seat Stories YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අපි දැන් මේ ඉන්නේ ඉන්චොන් එයාපෝට් එකේ ඉඳලා එළියට යන ගමන්. ඉතින් අපේ නවාතැන් පොළ තමයි අපේ ගමනාන්තය. ඔයාලා හිතනවා ඇති නේද මේ වෙලාවේ සීතල මදිවට තව වැස්සකුත් කියලා. ඇත්තටම මේ වැස්ස නෙමෙයි. මේ වැටෙන්නේ හිම. ඉතින් මේ පොළොං රොදක් වගේ වැටෙන පුංචි පුංචි හිම කෑලි පොළොවට පතිත වෙනවත් එක්කම ජලය බවට පත් වෙනවා. ඒක එහෙම වෙන්නේ මේක අධික හිමපතනයක් නොවන හින්දා. ඕගොල්ලන්ට දැන් දැක ගන්න පුළුවන් හිම පතිත වෙන කාලයේදී එහෙම නැත්නම් සීත ඍතුවේදී අහස කොයි වගේද මේට දිස් වෙන්නේ කියලා. අපිට අත්දැකීම තියෙන්නේ රාත්‍රී කාලයට ඝන අන්ධකාරය කියලානේ. ඒත් හැබැයි මෙහෙදි අහස හරි වෙනස්. මේ වෙලාවේ අහසේ පොඩි එළියක් අපිට පේනවා. මං හිතන්නේ සීත ඍතුවේදී හැටි වෙන්නේ නැති. හැබැයි මේ ගැන වැඩි යමක් දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. දැන් ඔන්න උදේ කාලයේදී හිම පතිත වෙන විදිය. ඇත්තටම මේ දර්ශනය බලන් ඉන්න ආසයි. හිත නිවෙනවා වගේ. හැබැයි සීතල තමයි අමාරු. අර ගීතයක කොටසකුත් තියෙන්නේ හිමෙන් පිරිසිදු ඔබේ ආදරය කියලා. ඇත්තටම මේක හරිම පිරිසිදුයි. ඒක බොරුවක් නෙමෙයි. ඕගොල්ලෝ දකින්න ඇති හිම අතින් අල්ලලා ලස්සන්ට ගුලි කරන්න පුළුවන්. ඒ ගුලි කරලා ටිකක් වෙලා අතේ තියන් ඉද්දි ඒක අතේම අයිස් කැටයක් බවට පත් වෙනවා. ඉතින් මේ අත්දැකීම ගන්න මම පොඩි කාලේ ඉඳලා ආසාවෙන් හිටියේ. ඇත්තටම පොඩි කාලේ ටීවී එකකින් හිම දකිනකොට කවදා හරි මේක S දෙකෙන් බලන්න ඕනේ මේ අත්දැකීම ගන්න ඕනේ කියලා මගේ හිතේ තිබුණා. ඉතින් හිමත් එක්ක ගනුදෙනු සිද්ධ වුණේ ඔන්න ඔහොමයි. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ජය වේවා.